ඉතින් රසම රස ගුණදාය විදියට ඕට්ස්, රුලං, ඒ වගේම කුරක්කම් පිටි දාලා හදමුදුර වොෆල් එකක්. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්තු රසම රස ගුණදායි වොෆල්. පොඩි දරුවන්ට වගේම ඩයට් කරන ඔයාටත් මේ රෙසිපි එක මාරම වටිනවා. ඒ වගේම බ්ලෙන්ඩ් එක යූස් කරලා විනාඩි 5ක් වගේ කාල වේලාවකින් බැටර් එකත් ලෑස්ති කරගන්නවා. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් එකතු කරගන්නේ රුලං, ඕට්ස්, කඩල පිටි සහ කුරක්කම් පිටි. ඊට අමතරව මම පාන් පිටි එකතු කරගත්තා. මුලින්ම ඔයාලා ඒක දැක්කා. ඔයගලන්ට පාන් පිටි වෙනුවට ආටා පිටි උනත් එකතු කරගන්න පුළුවන්. පාන් පිටි එකතු කරගත්තාම පොඩක් ටෙක්ස්චර් එක එනවා. එම ගලවා ගැනීමේ පහසුවක් ඇති වෙනවා. ඊට අමතරව ලුණු, සීනි, බිත්තරය සහ කිරි. ඉතින් මේ ටිකෙන් තමයි වොෆල් බැටර් එක හදාගන්න යන්නේ. ඉතින් මේ ටික ඔක්කොම බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කරගන්නවා. පාන් පිටි, කඩල පිටි, රුලං, ඕට්ස්, කුරක්කම් පිටි, බිත්තරය, සීනි, ලුණු සහ ෆ්‍රෙෂ් මිල්ක් තමයි එකතු කරගන්නේ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගත්තාමත් රස වැඩි වෙනවා. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරගන්න බ්ලෙන්ඩර් ජාර් එකට. ඊට පස්සේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ මේ ඕට්ස්, රුලං හොඳට පිටි වෙනකම්. ඉතින් බැටර් එක ඝනකම් වගේ දැනෙනවා නම් වතුර පොඩ්ඩක් එකතු කරගන්න. වැඩි එකතු කරගන්න එපා. දැන් එකතු කරගන්නේ බේකින් පවුඩර් එක. ඉතින් මුලින්ම මම එකතු කරේ නෑ. දෙවෙනි වතාවට තමයි බේකින් පවුඩර් එකතු කරලා ආයෙ විනාඩි තප්පර 30ක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ වොෆල් බැටර් එක සඳහා ඔයගොල්ලන්ට නිවිති පලා වර්ග උනත් භාවිතා කරන්න පුළුවන්. ඒකත් හරිම රසයි. ඉතින් වොෆල් මැෂින් එක ඉස්සෙල්ලාම හොඳට රත් කරගන්න. ඊට පස්සේ බටර් හරි තෙල් හරි උඩටයි යටටයි ගා ගන්න. බැටර් එක එකතු කරනකොට අපි එකතු කරගන්න ඕනේ අර වොෆල් මැෂින් එකේ ඒ යට කොටසේ ප්‍රමාණයට විතරයි. එහෙම නැති වුණොත් ඕවර්ෆ්ලෝ වෙනවා. ඊට පස්සේ ඉතින් උඩ පියනෙන් වහලා මේක අර ටයිම් එක ඉවර වෙනකන් හොඳට කුක් කරගන්න ඕනේ. උඩට යට බටර් එකතු කරගත්තාම හරි පහසුවෙන් ගලව ගන්න පුළුවන්. ඒ වගේම රස ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් මේක අතින් ගන්න යන්න එපා. මොකද මේක හරිම රස්නේ. ඒ නිසා කිචන් තෝන් එකක් වගේ භාවිතා කරලා වොෆල් මැෂින් එකෙන් ගලවලා මේ වොෆල් එක එළියට ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම වොෆල්ස් ටික හදාගත්තේ. ඉතින් මේ වොෆල්ස් උණුවෙන්ම කන තරමට මාරම රහයි. ඉතින් කනකොට අනිවාර්යෙන් මතක් කරලා මීපැණි එකතු කරගෙන කන්න. පුංචි අයට තවත් ගුණදායිනේ. මීපැණි වගේ දෙයක් ඩයට් කරනවා නම් ඔයාට ඒකත් වඩාත් ගුණදායි. ඉතින් ඒ නිසා වොෆල් හදලා කාලා බලලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.